කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් තිස්සේ මේ සංසාරේ තවත් කෙනෙකුට හිතාගන්න බැරි තරම් නොවිඳුනා දුක්ඛන්දරාවක් වින්දේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න අවශ්‍ය පාරමිතා පූර්ණේ කරන්න. ඒ කියන්නේ ඒ හෙව්වේ බුදු බව ලබන්නේ කොහොමද කියන මාර්ගය. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මට ලෞතුරා බුද්ධත්වයේ ලබන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා කියන සතුට සුමේද තාපසතුමාට ඇති වෙනවා. ඊළඟට සුමේද තාපසතුමාට වැටහෙනවා බෝසතාණන් වහන්සේලා පෙර බෝසතාණන් වහන්සේලා ඒ බුද්ධත්වයේ වෙනුවෙන් මොනවද කළේ කියන කාරණාව හොයලා බලන්න ඕනේ කියලා. ඒක තමන්ගේ හිතෙන්ම තමයි අදිෂ්ඨාන කළේ. හැම පැත්තෙන්ම බැලුවා කොහෙන්වත් ඒකට පිළිතුරක් තියනවද කියලා කොයි පැත්තෙන්වත් පිළිතුරක් නැහැ. ඊළඟට තමයි තමන්ගේ හිතෙන්ම මෙනෙහි කරන්න පටන් ගත්තේ. පෙර බෝසතාණන් වහන්සේලා කොහොමද කටයුතු කළේ? තමන්ටමයි වැටහෙන්න පටන් ගත්තේ පෙර බෝසතාණන් වහන්සේලා දසපාරමිතාවක් සම්පූර්ණ කළා. අනික බුදුරජාණන් වහන්සේලාගේ වචනේ කවදාවත් බොරු වෙන්නේ නැහැ කියලා බෝසතාණන් වහන්සේ දන්නවා. කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ බොරු වෙන්නෙත් නැහැ. ආපහු දෙපාරක් භාග්‍යතුන් වහන්සේ වචනේ සඳහන් කරන්නෙත් නැහැ. මට අමතක වුණාවත් වැරදුනාවත් එහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේ නමකට නැහැ. ඒ නිසා සුමේද තාපසතුමා කල්පනා කරනවා යම් කෙනෙක් අහසට ගල් කැටයක් විසිකලා නම් තමන්ගේ ශක්තිය ඉවර වුණාට පස්සේ ගල් කැටය ආපහු පහළට එනවා. ඒක මේ ලෝකේ තියෙන සත්‍යයක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ වචනයත් ඒ වගේම සත්‍යයි. යම් කාන්තාවක් ගැබ් ගත්තොත් නිරුපද්‍රිතව දරුවා වැඩුණා නම් ඇයට අනිවාර්යයෙන්ම ඒ ගැබ හෙලන්නම නැත්නම් දරුවා බිහි කරන්නම වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනයත් ඒ වගේම සත්‍යයි. එහෙනම් මට ලෞතුරා බුද්ධත්වයේ ලබන්න පුළුවන්. ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ කියන අදිෂ්ඨාන කරලා සිහිපත් කරලා තමයි දස පාරමිතාවන් සම්පූර්ණ කරන්නේ. ඒ කාලේ බෝසතාණන් වහන්සේ දන්නවා මේ පාරමිතා සම්පූර්ණ කරන්න මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ගත වෙනවා. මේ කාලය තුල මට නිරේට යන්නත් සිද්ධ වෙනවා. මහා නිරේකට යන්නේ නැහැ. නමුත් ඔසුපත් නිරේන්ට යනවා. ඒක බෝසතාණන් වහන්සේ හොඳටම දන්නවා. මට නිරේ දුක් විඳින්න වෙනවා. මට තිරිසන් අපායේ දුක් විඳින්න වෙනවා. ඒ කරුණු දැනගෙන තමයි මේ පාරමිතා ටිකට එළඹෙන්නේ. දැන් ඒක උදාහරණයක් සඳහන් කරන්න පුළුවන් තේමී ජාතකයේ. අවුරුදු 80000ක් විතර නිරේ ඉඳලා තියෙනවා. තේමී කුමාරයාට ඒකයි පෙර භවයක අම්මා හීනෙන් ඇවිල්ලා කියන්නේ මේ ජීවිතෙත් රජකම නම් බාර ගන්න එපා කියලා. පෙර මෙච්චර කාලයක් රජකම් කරලා අවුරුදු 80000ක් නිරේ හිටියා. ඒ නිසා ආය රජකම බාර ගන්න එපා. තේමී කුමාරයාත් ඒක නිසා 16 අවුරුද්දක් වෙනකන් මනුස්ස ලෝකේ කෙනෙකුට කරන්න බැරි තරම් මහ විශාල කැපකිරීමක් කළා. ඇස් පේන්නේ නැති කෙනෙක් හැටියට ඉපදිලා ඇස් නොපෙනෙන කෙනෙක් හැටියට හිටියා. කතා කරන්න පුළුවන්ව ඉපදිලා කතා කරන්න බැරි කෙනෙක් හැටියට හිටියා. ඇවිදින්න පුළුවන්ව ඉපදිලා ඇවිදින්න බැරි කෙනෙක් හැටියට හිටියා. එහෙනම් ඇස් පේන්නේ නැති කතා කරන්න බැරි ඇවිදින්න බැරි ලෙඩෙක් හැටියට හිටියේ ඒ හැකියාවන් තියාගෙන. රජුරු හරියට දඬුවම් කළා. රජුරු එක කාලෙක වසරක්ම මල මූත්‍රා ගොඩේම තියලා තිබ්බා. හේදුවේ පිරිසිදු කළේ නැහැ. පරම දුර්ගන්ධයි. මේ වෙනකොට කුමාරයා ලොකුයි. ඒ වෙනකොට හොඳට තේරෙන නිසා ඒ දුගඳ හොඳට දැනෙනවා පිරිසිදු බවට හරි කැමති. ඒ වුණාට මෙයාගෙන් වෙනසක් දකින්නවද බලන්න තමයි අවුරුද්දක්ම මල මූත්‍රා ගොඩේ තියන්නේ. සත්තු හැදිලා පණුව කනවා මැස්සෝ විදිනවා. ඒ සියලුම දුක් ඉවසගෙන තමන්ගේ අතපය හොලවන්නේවත් නැතුව ඉන්නවා. වසර මොන කැපකිරීමක්ද කියන එක ඒක අපිට හිතා ගන්නවත් බැරි තරම්. ඊට පස්සේ රජුරු ඇඳ උඩ තියලා යටින් ගිනි කබල් තියෙනවා. දිය පොක්කලන්වත් වෙනවා. තේමිය කුමාරයා කල්පනා කරන්නේ අවීචී දුක මීට වඩා බොහෝම භයානකයි. ඒ තරම් මහා දුක්ඛ කන්දේකින් ගැලවෙන්න හදන මට මේක දුකක් නෙමෙයි. ඒ නිසා ඒ දුක විඳිනවා. මේ වගේ දුක් කන්දරාවක්ම විඳින්න දෙනවා. මුළු ශරීරයේ පුරාම පැණි ගන්නවා. එතකොට මැස්සෝ වගේ සත්තු පැණි ගන්න ඇවිල්ලා විදිනවා. කූඹි වගේ සත්තු ඇවිල්ලා කනවා. නමුත් බලනවා කෑ ගහනවද කියලා. දඟලනවද කියලා. කෑ ගහන්නේ දඟලන්නේ නැතුව ඉන්නවා. මේ දේවල් කරන්නේ කෑ ගහනවද දඟලනවද? මෙයා මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න. නමුත් ඒ තරම් ඉවසුවේ නිරේට බයයි. බෝසතාණන් වහන්සේ ඒ තරම් නිරේට බය වෙලා කටයුතු කළා නම් අපි අද මොනවද කරන්න කියලා හිතෙනවා එතකොට.